අපි මෝ කියලා කියන්නේ ඉත් කියන අදහස. අපි කියනවා මෝ කියලා කියන්නේ මොකද්ද? ඉත් කියන අදහස. දැන් ඉතින් හිතන්නකෝ මෙන්න මේ විදිහට මේක නාම පදයකට පස්සේ යොදලා අපිට නාම පද ගණනාවක් සම්බන්ධ කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම මම කියනවා මමත් ඔයත් යාළුවෝ. තේරුණාද? මමත් ඔයත් ඇයත් ඔහුත් යාළුවෝ. ඔන්න ඔය විදිහට නාම පද වාක්‍යයක ගණනාවක් සම්බන්ධ කිරීම සඳහා අපිට මෝ නිපාතේ පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු කොහොමද? දැන් හිතන්නකෝ මම කියලා කිව්වොත් අපි කියන්නේ කොහොමද? වතෂි කියලානේ නේද? මම නම් අපි කියනවා වතෂි. හැබැයි මෙතන මමත් වුණොත් මමත් කියලා කිව්වොත් මොකද වෙන්න ඕනේ නං? වතෂි මෝ. වතෂි මෝ කියලා අපි දැම්මා. එහෙනම් මමත් වුණා. දැන් මම කියනවා ඔහු. ඔහු නම් කරේ. එහෙනම් ඔහුත් කිව්වම මොකද වෙන්නේ? කරේ මෝ වෙනවා. නේද? එතකොට තාකේෂි කියලා කිව්වොත් තාකේෂි කිව්වොත් තාකේෂි මෝ. හරි. දැන් අපි වාක්‍යයක් හදලා බලමුකෝ. මං කියනවා ඇයත් ඔහුත් යාළුවෝ. ඇයත් ඔහුත් යාළුවෝ කිය. එහෙනම් කොහොමද කියන්නේ? ඇයත් නම් අපි කියනවා කනෝජෝමෝ. ඔහුත් කියද්දී අපි මොකද කියන්නේ? කරේ. හරි. එහෙනම් මොකද වෙන්න ඕනේ? කරේමෝ. මොකද? යාළුවන්ට කියනවා තොමෝදාචි. එහෙනම් තොමෝදාචි දෙස්. එහෙනම් මොකද උනේ? මෙතන කනෝජෝමෝ කරේමෝ තොමෝදාචි දෙස්. තේරුණා නේද? එහෙනම් ඔහුත් ඔබත් කියලා අපි කියද්දී අනිවාර්යයෙන්ම නාමයේ පදයට පස්සේ දාන්නේ මොන නිපාතයේද? මෝ නිපාතය.